පළවෙනියටම මුහුණ දෙන්න තියෙන ගැටලුව තමයි මුදල් ගනුදෙනුව. නීතිඥවරයෙක්වත් කිසිම කෙනෙක් සාමාන්‍ය ඔය වගේ වැඩ කරන ඔච්චර ගන්න බෑ. ඒ සල්ලි නැවත අය කරගන්න පුළුවන්කමක් තියෙනවද? ඒ කියන්නේ ලෝකේ හොඳම රට හැටියට ගත්තොත් මයිග්‍රේට් කරන්න කැනඩාව තමයි නම්බර් 1. වංචාවක් හෝ ආක්‍රමකතාවයක් සිදු කරනවා නම් කැනඩා ආගමන හා විගමන IRCC එකට හඳුනා ගන්න පුළුවන්ද? කැනේඩියන් නීතිඥවරයෙක් හරි එමෙතන කන්සල්ටන්ට් කෙනෙක් හරි වංචා කරන් තියෙන ඉඩකඩ ඉතාම අඩුයි. ලෝකයේ සියලු රටවල් විද්‍යාත්මකව තාක්ෂණිකමය අතින් දවසින් දවස මොහොතින් මොහොත පියවරින් පියවර ඉදිරියට යනවා. මේ යන ගමනේදී සියලුම ලෝකවැසියන් ඒත් එක්ක ඉදිරියට යන්න උත්සාහ කරනවා. මේ නිසාම උසස් අධ්‍යාපනය සඳහා එහෙම නැත්නම් වෘත්තිකයන් විදේශ රැකියාවන් සඳහා තමන්ගේ මව් රටින් පිටත් වීමට උත්සාහ කරනවා. මෙහිදී ඒජන්තයෙක් එහෙම නැත්නම් නියෝජිත ආයතනයක් එහෙම නැත්නම් උපදේශකවරයෙක් කන්සල්ටන්ට් කෙනෙක් හමු වීම අත්‍යවශ්‍යයි. මෙන්න මේ අවස්ථාවේදී බොහෝ දෙනෙක්ට මුහුණ පාන්නට සිදුවෙන දේ තමයි කොහොමද නිවැරදි කෙනෙක් හරි ආයතනයක් වංචාවකින් අක්‍රමිකතාවයකින් තොරව සොයාගන්නේ එහෙම නැත්නම් ඒ ආයතනයකට අපි පිවිසෙන්නේ කොහොමද කියන එක ගැන හොයාගන්න. මොකද මේ නිසාම මේ විදේශගත වීමට තියෙන අවශ්‍යතාවය නිසාම බොහෝ දෙනෙක් විශාල වශයෙන් තමන්ගේ මුදල් දේපල ඉඩකඩම් නිවාස උකස් තියලා එහෙම නැත්නම් විකුණලා විදේශගත වීමේ අවශ්‍යතාවය නිසා ඒ නියෝජිත ආයතන වෙත නැත්නම් උපදේශකවරයන්ට ලබා දීලා අසරණතාවයට පත් වෙලා තියෙනවා කියලා වර්තමානයේ තියෙන මහ විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේ නිසා මේ පිළිබඳව දැනගන්න මේ පිළිබඳව කතා කරන්න කොහොමද හරියටම නිවැරදි පුද්ගලයෙක් නිවැරදි උපදේශකවරයෙක් නිවැරදි නියෝජිත ආයතනයක් තෝරගන්නේ කොහොමද කියලා දැනගන්න ඒ සඳහා උපදෙස් ලබා ගන්න මම හමු වුණා කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ වෙසෙන නීතිඥ චතුල සිල්වා මහත්මයා. ඔබතුමා ඇයි කැනඩාවට ආවේ? ඔබතුමා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය ලැබපු කෙනෙක්. ඔබතුමාගේ එහෙ අධ්‍යාපනය නිම කරලා ඇයි කැනඩාවට එන්න හිතුවේ? කොහොමද ඔබතුමා කැනඩාවටත් ඇවිල්ලා බැරිස්ටර්වරයෙක් බවට පත් වුනේ? බොහොම හොඳ ප්‍රශ්නයක් මහන්න ඇහුවේ. මම ඒකට කෙටියෙන් උත්තරයක් දෙන්නම්. මම උසස් අධ්‍යාපනය හැටියට මම මුලින්ම පිවිසෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට එහිදී මම ව්‍යාපාර පරිපාලන විශේෂ උපාධිය සමත් වෙලා ඊට පස්සේ ඒකම වරලත් ගණකාධිකාරී ආයතනයේ විභාගත් සමත් කරන අතරෙම මම නීති විද්‍යාලයේත් ඇතුළත් වුණා. ඒත නීති විද්‍යාලයට ඇතුළත් වෙලා මම නීතිඥයෙක් හැටියට 2000 වසරේදී දියුණුවත් දෙනවා. නමුත් මම වැඩිපුර මගේ වෘත්තිය හැටියට මම කරේ විගණක හැටියට වැඩ කිරීම. ඒ වගේම නීතිඥයෙක් හැටියට වැඩ කරා. නමුත් මගේ වැඩිපුර මගේ රාජකාරී කොටස උනේ විගණකයෙක් හැටියට වැඩ කිරීම. ඒ විගණකයෙක් හැටියට වැඩ කිරීම නිසා මට කැනඩාවට ස්කිල් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එක යටතේ කියන්නේ ඉගෙන ගත්ත අය එන ප්‍රෝග්‍රෑම් යටතේ මම accountant and financial auditor කැටගරි එක යටතේ මම අයදුම් කරා කැනඩාවේ ස්ථිර පදිංචියට. එතකොට මම ඒ තුලින් මගේ පවුලේ සියලු දෙනාටම එන්නත් පුළුවන්. එහිදී මම සුසුකම් ලැබුවේ කියන අවශ්‍ය ලකුණු ප්‍රමාණය ගත්ත නිසා මට කැනඩාවෙන් ඒ ස්ථිර පදිංචිය සඳහා අවස්ථාව ලැබුණා. එහෙම තමයි මම 2010 වසරේදී කැනඩාවට මුලින්ම ආවේ. ඔබතුමාවෙත් නියෝජිත ආයතනයක් කරහද නැත්නම් ඔබතුමා උපදේශකවරයෙක් සම්බන්ධ කරගත්තද මේ ගමන එන්න? ඔව් හොඳ ප්‍රශ්නයක්. මගේ වාසනාවට මට උපදේශකවරයෙක් හම්බුණා. එයා නීතිඥයෙක් නොවේයි. නමුත් තවත් කැනඩාවේ මයිග්‍රේෂන් කරන්න පුළුවන් තවත් කොටසක් ඉන්නවා. කියන්නේ උපදෙස් දෙන්න පුළුවන්. ඒගොල්ලන්ට කැනඩාවේ ඉමිග්‍රේෂන් සම්බන්ධයෙන් යම් ප්‍රමාණයකට උපදෙස් දෙන්න පුළුවන් කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ට කියනවා කැනඩාවේ කැනේඩියන් ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට් කියලා. මගේ හොඳ වෙලාවට මට එහෙම නීත්‍යානුකූල වැඩක් කරන්න පුළුවන් ආයතනයක් හම්බුණා. එයා හරහා තමයි මම ඇදුම් කරේ. චතුල මහත්මයා ඔබතුමා ලංකාවෙන් එනකොටත් නීතිඥයෙක්. ඇත්තටම ලංකාවෙන් එන වෛද්‍යවරයෙක්ට කැනඩාවේ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් ලංකාවෙන් එන නීතිඥ මහත්මයෙක්ම නීතිඥ වෘත්තියට පිවිසෙන්න පුළුවන්ද? ඒ වෘත්තිකයෙක්ට Tamanට අදාළ වෘත්තියට මේ කැනඩාව තුලදී පිවිසෙන්න පුළුවන් හැකියාව තියෙනවද? ඒ කොහොමද? අනිවාර්යයෙන්. දැන් සමහරව හිතනවා විශේෂයෙන් මයිග්‍රේට් කරපු අය ඒ රටවල් වල කරන්නේ බොහොම ලංකාවේ අය හිතන විදිහට බොහොම පහත් ජොබ් කියලා. නමුත් එහෙම නෑ. මේ ඇවිල්ලා සක්සස් වෙන්න කට්ටිය ගොඩක් ඉන්නවා.
ඒකට ඉතින් තමන් කැපවීමත් අවශ්‍යයි. ඒතොර ඒ කැපවීමත් එක්ක තමන්ට ඒ අරමුණ කරා යන්න පුළුවන්. මම දන්න ශ්‍රී ලංකන් ආපු විශාල වෘත්තික ප්‍රමාණයක් ඉන්නවා ඒගොල්ලන්ගේ වෘත්තියට නැවත ගිය කට්ටිය. ඒ කියන්නේ නීතිඥවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, ඒ වගේම අනිත් ශ්‍රේෂ්ඨ අය ඒ තමන් කැපවීම අනුව යන්න පුළුවන්. ඒකට යම් කැපකිරීමක් අවශ්‍යයි. නැතුව කැනඩාව කියන්නේ මේ ලෝකේ ඕනම තරම් ඔපචුනිටිස් තියෙන රටක්. ඒ කියන්නේ ලෝකේ හොඳම රට හැටියට ගත්තොත් මයිග්‍රේට් කරන්න කැනඩාව තමයි නම්බර් 1. ඇත්තටම කැනඩාවට කෙනෙක් එනවනම් මේ බොහෝ දෙනෙක් දැන් අද ඔබතුමත් එක්ක මේ සාකච්ඡාවට එන්න ඉස්සෙල්ලා මගේ මිත්‍රයට මම කතා කළා. ඇත්තටම ඔහුත් මීට අවුරුදු 1කමාරකට ඉස්සෙල්ලා කැනඩාවට එන්න සූදානම්ින් හිටපු කෙනෙක්. ඔහු නියෝජිතයෙක්ට නැත්තම් ඒජන්සි එකකට මේ කැනඩාවට එන්න කැනේඩියානු ඩොලර් 40000ක් මීට අවුරුද්දකට ඉස්සෙල්ලා දීලා තියෙනවා. අවුරුදු 1කමාරකට ඉස්සෙල්ලා. නමුත් ඔහුට ඒ පෙන්නපු වර්ක් පර්මිට් එකට මේ රටට ඇතුළු වෙන්න හම්බෙලා නැහැ. මෙවැනි සිද්ධීන් ශ්‍රී ලංකාව ඇතුළතදී මුදල් මේ විදියට දීලා ඉතාම අසීරුතාවයට පත්වෙච්ච අය ගැන ගොඩක් අහන්න ලැබෙනවා. ඇත්තටම චතුල මහත්මයා කොහොමද අපි නිවැරදි ඒජන්සි එකක් එහෙම නැත්නම් ඒජන්තවරයෙක් එහෙම නැත්නම් කන්සල්ටන්ට් කෙනෙක් නිවැරදි විදියට හඳුනාගන්නේ කොහොමද කියන එකට ඔබතුමාට මොකක්ද දෙන්න තියෙන උපදෙස? يعني එහෙම හවු වෙන අයට මම දොස් පවරන්න කැමති නැහැ. හේතුව තමයි දැන් කැනඩාවට පදිංචියට හෝ රැකියාවකට එනවා නම් කැනඩාවේ අදාළ වෙන කැනේඩියන් නීතිය. ඒතකොට ලංකාවේ ඉන්න අය ඒව දන්නේ නැහැ. ඒක නිසා තමයි ඒගොල්ලෝ ඒජන්ට් කෙනෙක්ගේ සේවය ගන්න. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලෝ හරිම පුද්ගලයාද තෝරගන්නේ හරිම පුද්ගලයාද මේ සඳහා තෝරගන්නේ කියලා. ඒ සඳහා ඒගොල්ලන් තියෙන දැනුම. විශේෂයෙන් කියනවා නම් කැනඩාවට ඉමිග්‍රේෂන් කරන්න පුළුවන් කැනඩාවේ නීත්‍යානුකූල අවසරයේ තියෙන කොටස් දෙකයි. ඒ කියන්නේ කැනඩාවේ නීතිඥවරයෙක් හෝ නීතිඥවරයෙක් කියන්නේ මේ බැරිස්ටර් ඇන්ඩ් සොලිසිටර් එහෙම නැත්නම් ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට් කියලා තව කොටසක් ඉන්නවා. ඒ දෙගොල්ලන්ට විතර නීත්‍යානුකූලව තමන්ගේ ක්ලයන්ට්ව රිප්‍රසන්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ නියෝජනය කරන්න පුළුවන් ඒ ශේෂ්ත්‍රයේ ඉන්න අයට විතරයි. එහෙම නැතු අනිත් කිසිම කෙනෙක් කරහා අයදුම්පත යොමු කරාට කැනඩා රජයවත් කිසිම ඒ වගකීමක් ගන්න නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම යම් කැනේඩියන් නීතිඥවරයෙක් හරි එහෙම නැත්නම් කන්සල්ටන්ට් කෙනෙක් හරි වංචා කරන් තියෙන ඉඩකඩ ඉතාම අඩුයි. මොකද ඒගොල්ලන්ට එහෙම වංචාවක් කරලා තමන්ගේ තියෙන වෘත්තීය ලයිසන් එක කියන්නේ තමන්ට වෘත්තීය ප්‍රැක්ටිස් කරන් තියෙන එක නැති කරගන්න කැමති නැහැ. විශේෂයෙන් නීතිඥයෙක් වෙන්න මෙහෙ තමයි අවුරුදු 9ක් 10ක් විතර යනවා. ඉතින් ඒව මාන්සෙච් කෙනෙක් ওই වගේ ඩොලර් 40000කට 50000කට වගේ කවදාවත් වංචාවක් කරන්නේ නැහැ. එතකොට නමුත් සමහර අය ඉන්නවා ඒගොල්ලන්ට කිසිම ලයිසන් එකක් නැහැ. එතකොට ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නකුත් නැති වෙන දෙයක් නැහැ. ඒ කියන්නේ සල්ලි ටික හොරකම් ඒ කියන්නේ ගත්තා, සල්ලි ටික ගත්තා, වැඩේ කරන්නේ නැහැ. සමහරට ඒගොල්ලෝ ඩිසපියර්. ඒ කියන්නේ එතනින් පස්සේ හොයාගන්න නැහැ. තිබුණා නම් ආයතන ඒක වහනවා. එහෙම නැත්නම් නොදී ඉන්න හේතු කීකිය හෙට අනුමත වෙයි, අනිද්දා අනුමත වෙයි කීකිය. එතකොට හරි නියෝජිතේ හොයාගන්න එක ගැන තව විස්තර කරොත් මම නීතිඥයෙක් හැටියට කවුරු හරි ඉන්නවා කිව්වොත් ශ්‍රී ලාංකයන්ට පුළුවන් එයා ඇත්තටම නීතිඥ කියලා හොයාගන්න. ඒකට කරන්න ඕනේ අහන්න ඔයාගේ නම මොකක්ද? සම්පූර්ණ නම. අහලා ඊට පස්සේ කැනඩාවේ ඒ අහන කොයි ප්‍රොවින්ස් එකේ දෙන්නේ කියන්නේ පළාතේ දෙන්නේ කියලා. අහලා ඊට පස්සේ හොයන්න ලෝ සොසයිටි ඔෆ් ඒ ප්‍රොවින්ස් එකේ නම ගහලා. ඊට පස්සේ ඔයගලන්ට ඒ ලෝ එකේ නම ගැහුවම පස්සේ හොයාගන්න පුළුවන් එයා එහෙම ලෝ කෙනෙක් ඉන්නවද? ඉන්නවනම් එයා ප්‍රැක්ටිස් කරන්න අවසර තියෙන කෙනෙක්ද? එහෙම නම ටයිප් කරලා චෙක් කරන් පස්සේ යාගේ නම පේනවා නම් අවසර දීලා තියෙනවා ප්‍රැක්ටිස් කරන්න ඒක අපිට ඒ වෙලාව බලා ගන්න. අන්න එහෙම තමයි නිවැරදි නීතිඥවරයෙක් හෝ ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට් කෙනෙක් හොයාගන්න පුළුවන්. කෙනෙක් ඇත්තටම මෙලෙස මේ විදියට රටෙන් පිට වෙන්න උත්සාහ කරලා මේ වගේ ආයතනයකට එහෙම නැත්නම් ආයතනයකට කන්සල්ටන්ට් වරයෙක් ගාවට ගිහලා උපදේශකවරයෙක් ගාවට ගියාට පස්සේ පළවෙනියටම මුහුණ දෙන්න තියෙන ගැටලුව තමයි මුදල් ගනුදෙනුව. ඒ කියන්නේ ඉස්සෙල්ලාම අපි කොහොමද මුදල් විශ්වාසවන්තව මේ මුදල් ලබා දෙන්නේ? කොච්චර මුදලක් ලබා දෙන්න ඕනේද? අපි මේක වගකීමක් සහිතව මේ මුදල් ලබා දෙන්න පුළුවන් කොහොමද කියන්නේ කොයි ආකාරයෙන්ද අපිට වගකීමක් සහිතව මේ මුදල් ලබා දෙන්න පුළුවන්? හරි. මම මුලින්ම කියන්න කැමතිද මොහන් ඔයා මට පෙන්න උදාහරණයක් අර ඩොලර් 45000ක් ගත්තා කිව්වා. නීතිඥවරයෙක්වත් කිසිම කෙනෙක් සාමාන්‍ය ඔය වගේ වැඩ කරන ඔච්චර ගන්න බෑ. මොකද ඕනම ප්‍රොෆෙෂනල් කෙනෙකුට මාකට් රේට් එකක් තියෙනවා. ඒ කියන්නේ මාකට් එකේ යන ෆී එකක් තියෙනවා. ඊට එහා යන
ඇබ්නෝමල් ෆී එකක් ගත්තා. ඒ කියන්නේ ඒක අසාමාන්‍ය ගාස්තුවක් අය කරොත් එතනම ඒකත් වැරදි. එතකොට මේක ඒ කියන්නේ ගෝපු ප්‍රමාණය බැලුවත් එතන වැරදි. වැඩි ප්‍රමාණයක් අතිවිශාල මුදල් ප්‍රමාණයක්. ඒ කියන්නේ නීත්‍යානුකූලව ලෝය කෙනෙක් කරා ওই වැඩේ කරගන්න ගියත් එච්චර මුදලක් යන්නේ නැහැ. පළවෙනි දේ. ඊළඟ දේ තමයි අපේ ශ්‍රී ලාංකිකව දැනගන්න ඕන දේ තමයි අර මුලින්ම හොයාගන්න ඕනේ මෙයා ඒ කියන්නේ අනුමත ඒ කියන්නේ ඕතරයිස් ඒජන්ට් කෙනෙක්ද එහෙම නැත්නම් ඕතරයිස් ලෝයර් කෙනෙක්ද කියලා. ඒක හොයාගත්තන් පස්සේ ඊට පස්සේ සල්ලි ගනුදෙනු වලදී වැදගත්ම දේ තමයි තමන් ගෙවන පේමන්ට් එක මුලින්ම බලන්න ඕනේ මම කිව්වා වගේ මේක අසාමාන්‍ය ෆී එකක්ද මෙයා ඉල්ලන්නේ කියලා. අසාමාන්‍ය ෆී එකක්ද කියලා බලද්දි පොඩ්ඩක් තවදුරට හොයාගන්න වෙනවා. එතෙන්දී ඉතින් ඇත්තටම කතා කරන්න වෙනවා නීත්‍යානුකූලව ඉමිග්‍රේෂන් කන්සල්ටන්සි කරන ලෝයර් කෙනෙකුට හෝ එහෙම නැත්නම් කන්සල්ටන්ට් කෙනෙකුට. ඒතකොට එයා කියන රේට් එකයි අනිත් කියන කෙනා රේට් එක බැලුවම එතනම ලොකු වෙනසක් තියෙනවා නම් ගොඩක් වෙලාවට එයා වංචනික ක්‍රියාවක් කරන්නේ. ඕතරයිස් එක්කෙනෙකුට හරි කියන්නේ ලෝයර් කෙනෙකුට හරි කන්සල්ටන්ට් කෙනෙකුට හරි පේමන්ට් එකක් කරනවා නම් පේමන්ට් එක මුලින්ම සාධාරණ වෙන්න ඕනේ. දෙවෙනි එක ඒ තමන්ගේ ඒ කියන්නේ නීතිඥවරයා හෝ කන්සල්ටන්ට් ගිවිසුමකට අස්සම් කරන්න ඕනේ තමන්ගේ ක්ලයන්ට් එක්ක. ඒතකොට ඒකේ සියලුම දේවල් තියෙනවා. ඒ කියන්නේ නීතිඥවරයාගේ පැත්තෙන් වෙන්න ඕන දේවල්, ක්ලයන්ට්ගේ පැත්තෙන් වෙන්න ඕන දේවල්, ඒ වගේම ෆී එක. ඒ කියන්නේ අය කරන ගාස්තුව කොයි විදිහටද ගෙවන්නේ? ඒ වගේ. ඊළඟ දේ තමයි තමන් ඇඩ්වාන්ස් එකක් ගෙවුවත් ඒකට අනිවාර්යයෙන්ම ගන්න ඕනේ ලදුපත රිසිප්ට් එකක් තියෙන්න ඕනේ. එතකොට ඒක සාක්ෂියක් හැටියටත් තියෙනවා. ඒ විදිහට තමයි මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් කරුණාකාරණා සිද්ධ වෙන්න ඕනේ. මේ විදිහට ගනුදෙනු කරද්දී එහෙම නැත්නම් මෙවැනි නියෝජිත ආයතන පිළිබඳව උපදේශ කරන පිළිබඳව වංචාවක් හෝ අක්‍රමිකතාවයක් සිදු කරනවා නම් කැනඩා ආගමන හා විගමන IRCC එකට හඳුනා ගන්න පුළුවන්ද? කොහොමද ඔවුන් මේක හඳුනාගන්නේ? එතන මුලින්ම කියන්න තියෙන්නේ ඔබ වංචනික නියෝජිතයෙකුට හවු වෙලා නම් කැනඩා රජයට ඔබ වෙනුවෙන් කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. ඒතකොට වැදගත්ම දේ තමයි ඕගොල්ලන්ගේ නියෝජනය කරන්න පුළුවන් තැනත් ප්‍රොෆෙෂනල් කෙනෙක් කරා තමයි මේ වැඩේ කරන්න ඕනේ. එහෙම කරොත් ඕගොල්ලන්ට අවස්ථා තියෙනවා. අපි හිතමු නීතිඥවරයෙක් යම් ඕගොල්ලන්ට වංචාවක් කරා කියලා හිතනවා නම් එහෙම කරලා තියෙනවා නම් ඕගොල්ලන්ට මේ ලෝ සොසයිටියට කම්ප්ලේන්ට් කරන්න පුළුවන්. ඉතින් ලෝ සොසයිටිය ඇත්තටම එහෙම වංචාවක් කරලා තියෙනවා නීතිඥවරයාට ඩිසිප්ලිනරි ඇක්ෂන් එකක් ගන්න ගමන්ම අර වංචාවට හවු වෙච්ච පුද්ගලයාගෙන් ඒ මුදල් ගෙවීමක් සිදු කරන්න පුළුවන්. මොකද අපි වෘත්තික හැටියට අපි වෙනම ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. එතකොට ඒ ඉන්ෂුරන්ස් එක තියාගෙන අපෙන් ක්ලයන්ට් කෙනෙකුට අසාධාරණයක් වුණොත් ඒ හානිය පූර්ණ කරා. ඉතින් ඒක නිසා හරි නියෝජිතයෙක් කරා ගියොත් පමණයි ඔබට යම් මුදලක් අය කරගැනීමේ හැකියාව තියෙනවා. ගොඩක් වෙලාවට ලංකාවේ ඉන්නේ ලංකාවේ ඒජන්ට්ලා කියන කට ලයිසන්ස් නැහැ. ඒතකොට ඒගොල්ලෝ යමක් වංචා කරොත් ඒ ලංකාවෙම පොලිසිය අධිකරණය හරහා තමයි විසඳ ගන්න වෙන්නේ. කැනඩා රජයෙන් කිසිම ඒවට වග කියන්නේ නැහැ. වංචාවකට හෝ අක්‍රමිකතාවයකට මුහුණ දෙන්න මුහුණ පෑමට සිදුවෙච්ච කෙනෙකුට අයෙකුට හැකියාවක් ඊළඟ පියවර මොකක්ද? වැඩිපුර ওই වගේ දේවල් කරන්නේ ශ්‍රී ලංකාවේ තුලම ඉන්න අවසර නැති ඒජන්ට්. ඒතකොට ඒගොල්ලන්ට ඉතින් කරන්න ඕන දේවල් මම හිතා ලංකාවේ ඉන්න අය ගොඩක් දන්නව ඇති. මුලින්ම ඉතින් ගිහලා පොලිසිය පැමිණිල්ලක් දාලා මම දන්න විදිහට මේ මුදල යම් ප්‍රමාණය වැඩි නම් සමහර මං අහලා තිනවා මොකද මට ගොඩක් ක්ලයන්ට්ස්ලා කතා කරලා කියලා තියෙන නිසා ඒගොල්ලන්ට ඒ පොලිසිය බාර ගන්නයි වෙනම මං හිතන්නේ ක්‍රිමිනල් ඉන්වෙස්ටිගේෂන් හරි මොකක් හරි වෙනම යුනිට් එකකට මට හරියට මතක නැහැ ගිහිල්ලා කම්ප්ලේන්ට් කරන්න කියනවා. ඊට පස්සේ ඉතින් ලංකාවේ නීති අනුකූල ක්‍රියාමාර්ග ගන්නවා කියන ඔය වගේ දෙයකට ඒවායේ ප්‍රතිඵල එන්න සෑහෙන කාලයක් යනවා. ඒ සල්ලි නැවත අය කරගන්න පුළුවන්කමක් තියෙනවද? ඒ සල්ලි ඉතින් ලංකාවේ මං හිතන්නේ අය කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද ලංකාවේ ඉල්ලීගල් කරබෙක් කෙනා ඒ කියන්නේ ඕතොරයිස් නොවන ඒජන්ට් කෙනෙක් එහෙම කරාම එයාට ඉන්ෂුරන්ස් කවරේජ් එකක් අද ලංකාවේ නැහැනේ. එතකොට අය කරගන්න ක්‍රමයක් නැහැ. එයාගේ යම් දේපලක් තිබුණොත් ඒ රටේ පවතින නීතියෙන් ඒ විකුණලා අය කරගන්න ක්‍රමයක් තිබුණා. ඒ තරමට දුර ගිහිල්ලා ඔන්න ගන්න පුළුවන්. එහෙම නැත්තම් මුදල් ගෙවපු මුදල් ලබා ගන්න විදියක් නැහැ. දැන් දිස්ත්‍රික්ක මට්ටමින් පළාත් මට්ටමින් නියෝජිත ආයතන තියෙනවා මේ මෙලෙස විවිධ රටවල් වලට විදේශගත වෙන අයට විශ්වවිද්‍යාල වලට වෘත්තිකයන් වශයෙන් විදේශ රැකියාවලට මේ අවස්ථාවන් උදා කරලා දෙනවා කියලා බලපත්‍රලාභීන් ලෙස පෙළී සිටිනවා. මේ බලපත්‍රලාභී ආයතනයක් සහ වංචනික ආයතනයක් අපිට කොහොමද සැක හැරලා හඳුනා ගන්න පුළුවන්? ඔව්. දැන් කවුරු හරි සේවය ලබා ගන්න කියන ඒ ආයතනයට ඒගොල්ලන්ට ප්‍රශ්න කරන එක තමයි කරන්න ඕනේ. ප්‍රශ්න කරන කියන්නේ හරි
ඕගොල්ලෝ කොහෙන්ද ඒ කියන්නේ සල්ලි දෙන්න ඉස්සෙල්ලා හැම තිස්සෙම ප්‍රශ්න කිරීමේ අයිතිය මේ අයිදුම්කරුවාට තියෙනවා. අනිවාර්යයෙන්ම. එහෙම නැත්නම් ඒගොල්ලෝ ඇත්තම ඒජන්ට් කෙනෙක්ද නැද්ද කියලා හොයාගන්න වෙන ක්‍රමයක් නැහැ. ඉතින් අහන්න ඕනේ. ඕගොල්ලෝ කොහෙද රෙජිස්ටර් වෙලා තියෙන්නේ? ඕගොල්ලෝ මොනවා සුසුකා? ඕගොල්ලෝ කැනඩාවේ ඉමිග්‍රේෂන් ලෝයර් කෙනෙක්ද? ඉමිග්‍රේෂන් කැනඩාවේ ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට් කෙනෙක්ද? හරි. එතකොට ඒ වගේ ගොඩක් දේවල් අහන්න බලන්න. බිස්නස් රෙජිස්ටර් එකක් කරලා තියෙනවා. ඊට අමතරව රෙජිස්ට්‍රේෂන් නම්බර් එක. ඒ ඔක්කොම ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැනටමත් කෙනෙක් මේ විදිහට වංචාවකට සහ අක්‍රමිකතාවකට හවු වෙලා තියෙනවා නම් ඒ අයට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? ඒ වංචාව කරලා තියෙන කැනඩාවේ ඉන්න නීත්‍යානුකූල කැනඩාවේ තියෙනවා ලයිසන් නැති කට්ටිය ඕන තරම් මේ කැනඩාවේ ඒ කියන්නේ ඒජන්ට්ලා සමහර ලෝයර්ස්ලා හිටට පෙනී හිටපු කෙනෙකුත් ඉන්නවා. මේ ළඟදී මම දැක්කා කියන්න බොහොම කනගාටුයි ශ්‍රී ලංකාවේ මෙහි ඉන්න මං හිතන්නේ ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට් කෙනෙක්. එයා කැනඩාවේ ලෝයර් කෙනෙක් හැටියට පෙනී ඉඳලා අන්තිමට ඒකේ ලයිසන් එක සම්පූර්ණයෙන් නැති කරා. ඒ නඩුති ඒ ජජ්මන්ට් එක අනුව ක්ලයන්ට්ස්ලා දෙන්නෙකුට ඒ කියන්නේ මුදලින් වන්දි ගෙවන්නත් තීරණය කළා තිබුණා. එතකොට මෙහි ඉන්න අයත් ඉන්නවා. ඒ කියන්නේ ඒජන්ට් වෙල් ඒ කියන්නේ ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට් නමුත් එයා පෙනී ඉන්න ඉමිග්‍රේෂන් ලෝයර් හැටියට. එතකොට සමහර අය ඉන්නවා මුකුත්ම නැහැ කන්සල්ටන්ට් නෙමෙයි කැනඩාවේ ඉන්න නිසා කැනඩාවේ ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට් කැනඩාවේ ඉමිග්‍රේෂන් ලෝයර් කියලා පෙන්නලා එහෙම ගත්ත සිද්ධීනුත් තියෙනවා. එතකොට ආයි මට කියන්න තියෙන්නේ එය ඇත්තටම ලෝයර් කෙනෙක් හෝ කන්සල්ටන්ට් කෙනෙක් නෙමෙයි නම් අය මුදල් අය කරගන්න තියෙන අවස්ථාව අඩුයි. හැබැයි මේ කැනඩාවේ නීතිය ක්‍රියාත්මක වෙන්න නිසා හැමෝටම එකට අර වංචාවක් කිරීම සම්බන්ධයෙන් මෙහෙට දැනුම් දුන්නත් එයාට විරුද්ධව නීතියනුකූල ක්‍රියාමාර්ග ගන්න පුළුවන් මේ කැනඩාව රජය විසින්. එතනදී අර ගරන් කරන්න බෑ අපිට මේ මොකද එයාට සල්ලි හම්බෙයිද නැද්ද කියලා. මොකද ඉන්ෂුරන්ස් එකකින් පොලිස් එකකින් කවර් වෙච්ච පුද්ගලික නෙමෙයිනේ මේ ඒ කියන්නේ උපදෙස් දීලා තියෙන. ඒක නිසා ඒ ප්‍රශ්නේ ආයෙ එතනටම එනවා. ඔබතුමාට මොකක්ද මෙලෙස විදේශ ගතවීමට අපේක්ෂාවෙන් සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට හෝ වෘත්තිකයෙකුට හෝ එහෙම නැත්නම් විදේශ ගතවීම අපේක්ෂාවෙන් සිටින කෙනෙකුට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ඉන්න නියුතිත කරා කටයුතු කරන්න සූදානම් නම් ඔයගලන්ට බොහොම ගොඩක් දේවල් හොයන්න වෙනවා. ශ්‍රී ලංකාවේ ඉන්නවා මෙහි ලයිසන් එක තියෙන යම් පිරිසක් එහෙනම් වැඩ කරන. ඒ අයට ඒ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් ඕන දෙයක් කරන්න පුළුවන් පැහැදිලිව. ඒතර මුලින්ම තෝරගන්න ඕනේ ඇත්තටම ඒක කරන්න අවසර නීතිමය අවසර තියෙන තැනක් ආයතනයක්ද කියන එක. එහෙම තෝරගෙන ඉවර වෙලා එහෙම තෝරගත්තත් ඒ තැනත්තකින් හරි නීතිමය උපදෙස් ගන්න ඕනේ. දැන් උදාහරණයකට මම ගත්තොත් සමහර අය ඉන්නවා ඒ කියන්නේ ස්ටුඩන්ට්ස්ලා හැටියට මෙහෙට එන්න උදව් කරනවා. නමුත් ඒ ළමගේ ෆියුචර් එක ගැන එතන හිතන්නේ නැහැ. මොකද සමහර අය කියන්නේ කෝස් එක තෝරලා දෙන්නේ ඒ අයට තියෙන කමිෂන් එක නිසා. කමිෂන් වැඩ නැහැ. ඒ කැමති යුනිවර්සිටි එකට හරි කොලෙජ් එකට හරි යන්න අවස්ථාව උදා කරලා දෙනවා. නමුත් අන්තිමට ඒ ළමයාට මෙහි ඇවිල්ලා පශ්චාත් උපාධියක් කරලා කැනඩාවේ සෙටල් වෙන්න තියෙන අවස්ථාව වගේ දේවල් ගැන ලොකෝට සාකච්ඡා කරන්නේ නැහැ. මොකද අර ලැබෙන කමිෂන් එක මතම ඒගොල්ලෝ ශිෂ්‍යව මෙහෙට එවනවා. නමුත් අන්තිමේදී ශිෂ්‍යයාට කැනඩාවේ තුර සෙටල් වෙන්න අවශ්‍යතාවය වෙච්ච දාට එයාගේ ප්‍රෝග්‍රෑම් එක පෝස්ට් ග්‍රැජුවේට් එකක් කරන්න එලිජිබල් නැහැ. සමහර ආයතන ඉස්සර තිබුණ ගොඩක් ආයතන ඒවයි පෝස්ට් ග්‍රැජුවේට් එකක් ඔෆර් කරන්න පුළුවන් නීතිමය ඒගොල්ලන්ට ඒ කියන්නේ හැකියාව නැති තැන්. ඒතකොට ඒ වගේ දේවල් ගොඩක් බලන. හොඳම දේ යම් ප්‍රමාණයක දැනුවත් වීමකුත් තියෙන්න ඕනේ. ඒ කියන්නේ තමනුත් පොඩ්ඩක් මොකද්ද මම ඒ ඉමිග්‍රේෂන් උපදෙස් දෙන එක්කෙනාගෙන් අහන්න ඕනේ කියලා එයා ප්‍රශ්න කරලම තමයි තමන්ට අවශ්‍ය මේ මම හරි එක්කෙනා තෝරගන්න යන්නේ කියලා දැනගන්න. ඉතින් එතෙන්දි මට ආයෙ කියන්න තියෙන්නේ ඒ තැනත්තා සැක හැරලා දැනගන්න කැනඩාවේ නීතිඥවරයෙක්ද එහෙම නැත්නම් ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට් කෙනෙක්ද කියලා. මොකද එහෙම කරොත් ගොඩක් දුරට ඔබ සුරක්ෂිතයි. වර්තමානයේ බොහෝ දෙනෙක්ට විශ්වවිද්‍යාල වලට වෘත්තිකයන් වශයෙන් එහෙමත් නැත්නම් සංචාරකයෙක් ලෙස හෝ කොයිම හෝ ආකාරයකින් කැනඩාවට හෝ වෙනත් රටකට යන්න තියෙනවා නම් බලපාන ගැටලු එහෙම නැත්නම් වෙනස් වන නීති රීති මොනවද පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කරන්න මම මේ වැඩසටහන තුලින් බලාපොරොත්තු වෙනවා. චතුල මහත්මයාට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.